අන්‍යෝ හසයෝ කියලා පිළිගන්නවා අදත් එකෙන්ම කොරියා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ සියලුම දෙනාව. ඉතින් අද මම ගෙනල්ලා තියෙන වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද කරුණු කාරණා කීපයක් ගැන කතා කරන්න තමයි මම අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. මොකද කරුණු කීපයක්ම කතා කරන්න තියෙනවා. මේ ගොඩක් අය මගෙන් ආපු දේවල් ගැන තමයි මම අද වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි ඉතින් වීඩියෝ එක ගැන පොඩි හැඳින්වීමක් කරොත් අද කතා කරන්න ප්‍රධාන වශයෙන්ම මම බලාපොරොත්තු වෙන්නේ දැන් 2024 එක්සෑම් එක 2024 දෙවෙනි වටේ එක්සෑම් එක කරන ගමන් යන්නේ නිකන් පොඩි කාලයක් තමයි තව තියෙන්නේ. ඉතින් ඒ එක්සෑම් එක කරලා ඉවර වෙලා ඉන්න අය, ඒ කියන්නේ දැනට මේ දක්වා තිබ්බ එක්සෑම් දවස් තිබුණේ අය කරලා ඉවර වෙච්ච අය අහන ප්‍රශ්නයක් තමයි ඒ අයගේ ලකුණු මට්ටම් අනුව ස්කිල් ක්ලාස් යන්නද ස්කිල් ක්ලාස් ගියට කමක් නැත්නම් කට් ඔෆ් මාක් ආවට පස්සේ ස්කිල් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නද කියලා. ඉතින් ඒ වගේ දේවල් ප්‍රශ්න ගොඩක් අහන නිසා ඒ අයට පොඩි උත්තරයක් දෙන්න තමයි මම අද වීඩියෝ එක කරන්න හිතුවේ. කියන්නේ එක එක ලකුණු මට්ටම් වල ඉන්න අය මේ දේවල් කරොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ලකුණු හිතන්නකෝ 175ට අඩුවෙන් තියෙන අය ඒ අයට දැනටමත් ෂුවර් නැත්තම් කට් ඔෆ් මාක් එනකම් බලාගෙනම ඉන්න ඕන කියලා හිතෙනවා නම් එහෙමයි ගොඩක් මට කතා කරා මැසේජ් කරලා තිබුණා. මගේ කලින් වීඩියෝ එකට කොහොමද ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. කමෙන්ට් ගොඩක් දාලා තිබුණා. ඉතින් සතුටුයි ඒ ගැන. ඉතින් ඒ අයට දෙන්න උත්තරයක් විදිහට තමයි මම වීඩියෝ එක අරගෙන ආවේ. ඊට කලින් මම පොඩ්ඩක් කතා කරන්න තව කරුණු කාරණා කීපයක් තියෙනවා. ඒ ගැන මුලින්ම බැලුවොත් දැනට ඇග්‍රීමන්ට් 2024 පළවෙනි වටේ අයත් වැටිලා ඉන්නේ මේ වෙනකොට. ඉතින් 2025 දෙවන කාර්තුවට අදාළවද මේ දිනවල රැකියා ගිවිසුම් නිකුත් කරන්න පටන් අරන් තියෙනවා. 22 වෙනිදා දෙවෙනිදා සිට 28 වෙනිදා දක්වා නිෂ්පාදන අයගෙත් නැවතැනීම් අංශයේ තියෙන අයගේ තමයි රැකියා ගිවිසුම් නිකුත් කරන්නේ. ඉතින් 29 වෙනිදා ඉඳන් ජූනි 4 වෙනිදා වෙනකම් මේ 29 වෙනිදා ඉඳන් ජූනි 4 වෙනිදා වෙනකම් දීවර ඉදිකිරීම් සේවාංශ ළමයින්ගේ රැකියා ගිවිසුම් නිකුත් කරනවා. ඉතින් කියන්න සතුටුයි 2024 පළවෙනි යටේ එක්සෑම් කරලා වෙබ් එකේ වැටිච්ච වෙබ් එකේ නම් සඳහන් වෙන අයටත් ඇග්‍රීමන්ට් ඇවිල්ලා තිබුණා. පෞද්ගලිකව මගේ හිතවතුන් දෙන්නෙක්ට වගේ මට මේ පණිවිඩ ලැබෙන්න සලස්සලා තිබුණා. ඉතින් 2023 අයත් තාම වෙබ් එකේ ඉන්නවා. ඉතින් වාසනාවත් බලපානවා ඇති මම හිතන්නේ 2024 ටත් ඇග්‍රීමන්ට් ඇවිල්ලා තිබුණා. ඒ වගේම 2024 දෙවෙනි වටේ එක්සෑම් කරන අය වෙබ් එකට ඇතුළත් කිරීමේදී සමහර විට අපිට හිතන්න පුළුවන් කියන්නේ ප්‍රමාද පොඩි ප්‍රමාදයක් සහිතව ඒ කියන්නේ ලේට් කරලා ඉවරලා වෙබ් එකට ඇතුළත් කරන්න වැඩ කටයුතු සලස්වයිද නැත්නම් ඒක නෝමල් විදිහටම ගිහිල්ලා කෙලින්ම වෙබ් එකට ඇතුළත් කරයිද කියලා. ඒක ඉතින් හරියටම අපිට පුරෝගතනය කරන්න බෑ. ඒ කොහොම වුණත් පොඩි වාසියකුත් තියෙනවා. ඒ අයට මොකද ප්‍රමාද වෙලා නිකුත් කරත් එතකොට උන්ට වෙබ් එක නැදී ඉන්න කාලය දීර්ඝ කරගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් දැනට අපිට පුරෝගතනය කරන්න බෑ. ඉදිරියේදී සිද්ධ වෙයි. ඊළඟට අපි බැලුවොත් කියන්න ඕන ඊළඟ කාරණේ තමයි මේ 2024 දෙවෙනි වටේ එක්සෑම් එක. ඊටාම තව සීමිත කාලයක් තමයි පැවැත්වෙන්නේ. ජූනි මාසේ 5 වෙනිදා 2025 ජූනි මාසේ 5 වෙනිදායින් එක්සෑම් එක ඉවර වෙනවා දෙවෙනි වටේ. ඉතින් ලොකු කාලයක් පුරා එක්සෑම් එක තිබ්බා. 2024 මම හිතන්නේ පළවෙනියටම එක්සෑම් ලියපු අය පළවෙනියටම එක්සෑම් ලියලා ඇඩ්මිෂන් මුලින්ම දාලා අවසාන වෙනකම් එක්සෑම් එක ලොකු දීර්ඝ කාලයක් පැවැත්වුණා. ඉතින් ලොකු කැපකිරීමක් ලොකු ඉවසීමක් තියෙන්න ඕන. ඒ වගේ ලොකු කාලයක් ලොකු සංගීනයක් තියෙන ලොකු කාලයක් පුරාවටම එක්සෑම් එක පැවැත්වීදී වැඩ ටික ක්‍රමානුකූලව දිගින් දිගටම කරගෙන එන්න. ඉතින් මට කියන්න තියෙන 2025 එක්සෑම් එක කරන්න ඉන්න බලාපොරොත්තු වෙන ඉන්නට කොච්චර දීර්ඝ කාලයක් හම්බුණත් කෙටි කාලයක් හම්බුණත් තමන්ටම ආවේනික විදිහට පැලැස්මක් හදාගෙන වැඩ කරන්න. මොකද සමහර අයට අවුරුද්දකට වඩා වැඩි කාලයක් හම්බුණා. ඉතින් එයාගේ කැපකිරීම වගේම එයාගේ ඉවසීම බලන්න කියන්නේ එකම අරමුණක් අවුරුද්දක් පුරාටම මොනවාරි ටාගට් ටික තියාගෙන ඉඳලා මම සමහර අයට එක්සෑම් කල් ගියාම කල් ගියාට පස්සෙත් පොඩ්ඩක් අවුල් එක්සෑම් එකට තව මෙච්චර කාලයක් බලන් ඉඳ තියෙනවා අච්චර කාලයක් බලන් ඉඳ තියෙනවා
නොයිවසී තින්නවා. ඉතින් අවුරුද්ධකට වඩා කාලයක් බලා හිටන එක්සෑම් එක කරපු අය ඉන්නවා. ඉතින් මේක ඇත්තටම මේක හදිස්සියෙන් නැතුව හිමි ඉවසීමෙන් සංයමයෙන් කරන්න ඕන දෙයක් විදියට මට හඳුන්වන්න පුළුවන්. ඉතින් මම කියාගෙන ආවේ එක්සෑම් එක ජූන් මාසේ 5 වෙනිදායෙන් ඉවරයි. ඉතින් බලන්න 2024 එක්සෑම් එකත් කෙමෙන් කෙමෙන් අපිට නොදැනීම ඉවර වෙන්න යනවා. එක්සෑම් එක ජූන් මාසේ 2 වෙනිදා 3 වෙනිදා එක්සෑම් තියෙන අයත් මගේ හිතවත් අය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳ ලකුණකට යන්න අවසානම දින කීප එක්සෑම් කරන අය. ඉතින් ඊළඟට බැලුවොත් අපිට ඊළඟට මම ප්‍රධාන වශයෙන්ම දැන් අද වීඩියෝ එකට තේමා වෙච්ච කතාව කියන්නම්. දැනට කට් ඔෆ් මාක් එනකන් ස්කිල් ක්ලාස් යන්න දෙපාද වගේ ලකුණු 165 170 175 175 නම් ප්‍රශ්නයක් නෑ. ඉතින් කොහොමද ගිය පාර කට් ඔෆ් එකක් තුනේ ලකුණු 175. මේ දක්වා තිබ්බ හැම අවස්ථාවකදීම ලකුණු ඒ කියන්නේ පළවෙනි වටේ දෙවෙනි වටේ තුන්වෙනි වටේ කියලා හැම වටවලට බෙදලා වෙන් කරපු සෑම අවුරුද්දකම පළවෙනි වටේට වඩා නම් දෙවෙනි වටේ කට් ඔෆ් මාක් වැඩි වෙලා නැහැ කවදාවත්. පළවෙනි වටේ ලකුණු ප්‍රමාණය හා සමානව ගිහිල්ලා තියෙන අවස්ථා තියෙනවා. ඒ වගේම පළවෙනි වටේට වඩා අවසාන වටේදී ලකුණු අඩුයි වෙලා තිබ්බ වර්ෂත් තිබුණා. ඉතින් ඊට වඩා පළවෙනිට වඩා වැඩි වෙලා නැහැ කවදාවත්. ඉතින් ඒ ගානම ආපු අවස්ථා තියෙනවා. ඉතින් අපිට හිතන්න පුළුවන් එතනදී ඒ ගානෙන් මෙයයි නැත්තම් එක එක නිර්ණායක මත පදනම් වෙලා මම කලින් වීඩියෝ වලත් කතා කරලා තියෙනවා. පදනම් වෙලා කට් ඔෆ් මාක් අඩු වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මට ඒ අයට කියන්න තියෙන්නේ කට් ඔෆ් මාක් එනකම්ම ඔයාලට ස්කිල් ක්ලාස් එකකට ජොයින් වෙලා එක්කෝ ස්කිල් එකට අදාළව වැඩ කටයුතු කරන්න හිත දෙන්නේ නැත්නම් එහෙම නැත්නම් හැකියාවක් නැත්නම් සමහර විට එහෙම ක්ලාස් එකකට යන්න වත්කමක් නැති අයත් ඉන්න පුළුවන්. ඒ අයට මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ දැන් ස්කිල් ක්ලාස් එකකින් කියලා ප්‍රධාන වශයෙන්ම ක්‍රියාකාරකම් ටික පුරුදු වෙන්න අනුකාණ්ඩ යටතේ තියෙන ක්‍රියාකාරකමත් එක්ක ප්‍රධාන ක්‍රියාකාරකම් අපිට තුනක් කියනවනේ ස්කිල් එකේදී. ඒ ක්‍රියාකාරකම් තුන ඔයාලට කට් ඔෆ් මාක් ආවට පස්සේ ඉක්මනට පුරුදු වෙන්න ඒ හැකියාව පුහුණු කරන්න කුසලතාවය පුහුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් මම ප්‍රධාන වශයෙන් මම කියන්න ඕනේ අපිට මේ එක්සෑම් එකට පාඩම් කරා වගේම ස්කිල් එකේදීත් පාඩම් කරලා ගොඩ දාගන්න කොටසක් තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් අපි බැලුවොත් කර්මාන්ත ප්‍රශ්න 10ක් වගේ තියෙනවා. ඒ කර්මාන්ත ප්‍රශ්න වලින් අපි දන්නවා ප්‍රශ්නයක් දෙකක් අහන්න පුළුවන්. ඒ වගේම ඒකක පරිවර්තනය කරන්න. ඒ කියන්නේ දුර, බර ඒ වගේ දේවල් දුර කියලා ගත්තොත් කිලෝමීටර්, මීටර්, සෙන්ටිමීටර්, මිලිමීටර් වගේ බර කිලෝග්‍රෑම්, ග්‍රෑම් මේ වගේ දේවල් පරිවර්තනය කරන්න ග්‍රෑම් කිලෝග්‍රෑම් වලට කොරියන් භාෂාවෙන්ම නහන මීටර් කිලෝමීටර් වලට ඒ වගේ දේවල් කට් ඔෆ් මාක් එනකන් ස්කිල් ක්ලාස් එකට ජොයින් වෙන්න නැත්නම් ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට මම දැක්ක YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. ගොඩක් හොඳ channel වලින් දාපුවා තියෙන ඒ දේවල් බලලා ඒ දේවල් වලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ කියන්නේ නෝට් කරගෙන පාඩම් කරන්න ගන්න පුළුවන්. ඒ වගේ දේවල් අනිවාර්යෙන් හදිසියෙ පාඩම් කරගන්නත් බෑනේ. දැන් ඉඳන් ඒකට ටික පටන් කරගෙන ඉන්නොත් ඔයාලට ලොකු chance එකක් තියෙනවා. කට් ඔෆ් මාක් ආවට පස්සේ ලකුණු ඇති වුණොත් ඒ දේවල් ප්‍රයෝජනෙට අරගෙන ස්කිල් එකක් ගොඩ දාගන්න. ඉතින් ඒ වගේම කර්මාන්ත ප්‍රශ්න වගේම ඒකක පරිවර්තනය වගේම රූප ප්‍රශ්න, පින්තූර ප්‍රශ්න, පින්තූර පෙන්නලා මේ රූපෙ පෙන්වු කරන්න මොකක්ද කියලා එහෙම අහනවා. එතකොට ඒ වගේ දේවල් වලට ඔයාලට ඒ ටික දැම්ම පාඩම් කරගන්න පුළුවන්. ඒ වගේම තමන් කියන විස්තරයක් කියන්න තියෙනවනේ චකිසෝගයක. ඉතින් ඒකට සූදානම් වෙන්න පුළුවන්. මම කියන්නේ දැනට ලකුණු අඩුයි කියලා මදි වී කියලා නිකන් අවිශ්වාසකින් කියන්නේ ෂුවර් කරන්න බැරි කියලා හිතන අය ඉන්නවනම් මේ ස්කිල් ක්ලාස් එකකට යන්න අතර මුදල වියදම් කරන්න නොහැකි කියලා හිතන කවුරුහරි ඉන්නවනම් ඔයගොල්ලෝ දැන් මේ වගේ දේවල් වලට පුරුදු වෙන්න. ලොකු වියදමක් කියන්නේ නැහැ. ඉතින් වීඩියෝ එකක් බලලා නෝට් එකක් හදාගෙන පාඩම් කරගන්න. එක්සෑම් එකට පාඩම් කරන්න ආපු ගැම්මෙන්ම කරන්න ඒ ටිකක් තව ඉතාලම කෙටි කාලයක්ම තියෙන කට් ඔෆ් දෙන්න. ඉතින් ස්කිල් ක්ලාස් එකට ජොයින් වුණාට ජොයින් වෙලා කරන අය ඒක කරගෙන යන්න. කියන්නේ ඇක්ටිවිටි ටිකයි මේ පාඩම් කරන ටිකයි ඉන්ටර්වියු එකට දාලා ටිකයි කට් ඔෆ් මාක් එනකම් බලාපොරොත්තු එනකම් ස්කිල් ක්ලාස් ඒකට ජොයින් වෙන්න බලාපොරොත්තුවක් නැති අය අර වැඩ ටික කරන්න. ඒතකොට ඒක ලොකු වාසියක් වෙනවා. ඒතකොට කට් ඔෆ් මාක් දැම්මට පස්සේ ඔයාලට ඒ ඇක්ටිවිටිස් ටික
ඇක්ටිවිටිස් 3 ඉක්මනට අල්ලගන්න පුළුවන්. ඒක කෙටි ක්‍රම වගේක් තියෙනවා. මේ ටික ඉදිරි වීඩියෝ වලදී ඔයගොල්ලන්ට අවශ්‍යයි නම් මම අරගෙන එන්න. ඒක ඇත්තටම ඒ ක්‍රියාකාරකම් තුන නිෂ්පාදනාශයයි ක්‍රියාකාරකම් තුන ඉතාම සරලයි. පොඩි ට්‍රික්ස් ටිකක් අල්ලගන්න තියෙන්නේ. කොහොමද ට්‍රික්ස් ටික කොහොමද මම මගේ යාළුවන්ට කියලා තියෙනවා. ඒ ඇත්තටම විනාඩියක් ඇතුළත කරන්න ඕන දේවල් තප්පර 38න් 40න් කරන්න. ඒ ට්‍රික්ස් පාවිච්චි කරලා ඇත්තටම මේ කට්ටිය මට ස්තුති කරනවා. ඒක කියන්නේ ඇත්තටම ඒක මේ පොඩි දෙයක් තියෙන්නේ. ඉතින් මට ඒ දේවල් මේ ඉස්සරහදී ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ඉතින් කියන්න තියෙන්නේ ඒ විදියට රෙඩි වෙන්න කියලා තමයි අද ප්‍රධාන වශයෙන්ම මම වීඩියෝස් ගෙනා එන්නේ. ඒ දේ ඔයගොල්ලන්ට මතක් කරන්න. ඒ වගේම ඉතින් කියන්න ඕනේ දැන් 2024 එක්සෑම් එකත් ඉවර වෙලා 2025 එක්සෑම් කරන්න බලාපොරොත්තු ඉන්න ඔන්න රෙඩි වෙන්න. රෙඩි වෙන්න කියන්නේ මෙහෙම. දැන් ඔයගොල්ලොන්ට ඇඩ්මිෂන් දෙන දවසක් තීරණය කරගන්න බෑ කියලා තාම දැනුම් දීලා නැහැ දවස්. එතකොට ඉතින් ඔයගොල්ලන්ට ඒ වෙනකම් දැන් මම ස්කිල් එකේ අයට කිව්වා වගේ ඔයගොල්ලන්ට පුළුවන් පාඩම් කරන්න. මොකද පාඩම් කරන්න කියන්නේ කවදා හරි එක්සෑම් එකක් එනවනේ. තාම ආසන්නේ. වැඩි දුරක් වැඩි කාලයක් අත වෙන එකක් නෑ. එතකොට ඔයගොල්ලෝ ඇඩ්මිෂන් දුන්නට පස්සේ පාඩම් කරන්න බලන්න. අවර නෑ. තේරුමක් නෑ. දැන් ඉඳන් සූදානම් වෙන්න. ඒ කියන්නේ දැන්ම පාඩම් කරගන්නවා කියන්නේ ඔයගොල්ලන්ට කොන්ෆිඩන්ස් වැඩි. දැන්ම දේවල් ඔළුවට දාගත්තාම ඇත්තටම මේ ඉතින් කාලයක් හම්බෙනවා කියන්නේ ඉතින් කොහොමත් වාසියක් තියෙනවනේ. ලෑස්ති වෙන්න. එහෙමයි එක දිගට ඉතින් කැපකිරීමක් කරලා මේ දේ කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට පාඩම් කරගන්න. පාඩම් අඩ කටයුතු ටික හොඳින් කරන්න. ඉතින් ඒ වගේම මේක ප්‍රධානම ඉලක්කය මේක කරගෙන ඉන්නට වඩා ඔයාලට තව සැලසුමක් තියෙනවනේ ජීවිතේ හොඳයි. ඉතින් ප්ලෑන් A B C ඒ වගේ ගොඩක් තියෙනවා. හොඳ අඩුම දෙකක්වත් දැන් ඔරියන් එක්සෑම් එක කරන ගමන් තව දෙයක් කරන්න ඉතින් ප්ලෑන් B එකක් තියාගන්න නිතරම. මම ඒක හැමදාම කියනවා වගේ. ඉතින් ඒ විදිහට සූදානම් වෙන්න ගොඩක් අය මගෙන් කමෙන්ට් කරලා අහලා තිබ්බ නිසා තමයි ගොඩක් අයට මම ඉතින් ඒ උත්තර ඒ විදිහට මේ වීඩියෝ එකක් අරගෙන එන්න කියලා හිතුවේ. ඉතින් අවසාන වශයෙන් මම ඉල්ලනවා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට ලොකු වීඩියෝස් ටිකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ වගේම මොටිවේෂන් පැත්තෙන් කොහොමද ඔයාලා අභිප්‍රේරණය කරන්නේ එක්සෑම් එක කරගන්න කියලා ජීවිතේට වැදගත් කරුණු ගොඩක් ඉතින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟට මම අරන් ඉන්න ඕන වීඩියෝ එක මොන වගේ වීඩියෝ එකක්ද කියලා කමෙන්ට් කරන්න. මට හිතෙනවා ඉතින් එක්සෑම් එකට පාඩම් කරලා ලොකු ලකුණක් ගන්න කොහොමද කියලා වීඩියෝ එකක් දාලා තියෙන කලින් මගේ channel එකේ බලපු නැති අය බලන්න. ඒ වීඩියෝ එකේ දෙවෙනි කොටස අරන් එන්නද නැත්නම් ස්කිල් එකට වැදගත් වෙන ක්‍රියාකාරකම් සම්බන්ධව හරි ස්කිල් ක්ලාස් එකේදී දැන් මම කිව්වා කර්මාන්ත ප්‍රශ්න ඒ වගේ දේවල් වලට අදාළව කොහොමද කෙටි ක්‍රම ක්‍රියාකාරකම් වලට කෙටි ක්‍රම භාවිතා කරන්නේ ඒ වගේ දේවල් වලට අදාළ වීඩියෝ එකක් අරන් එන්නද කියලා කමෙන්ට් කරන්න. එහෙම වුණොත් වැඩි දෙනා ලින්ක් කරන්න ගිරවම ඒක ඒකට සූදානම් වෙලා වීඩියෝ එකක් කරන්නම්. ඉතින් මම දැනට ඒ ටික තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. තව මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට දැනගන්න අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝස් ලයික් කරලා යාළුවන්ට අපේට ෂෙයා කරන්න කියලා මම ඉල්ලනවා. ඉතින් ඒ ටික තමයි දැනට කියන්න තියෙන්නේ මට. තව පොඩි දෙයක් කියන්න ඕන. දැන් කොහොමත් එක්සෑම් එක ළඟදී ඇඩ්මිෂන් නිකුත් කරනවානේ. මොකට දැන් ඉතේදී අනිවාර්යෙන්ම සෙන්ටර්ස් වෙනස් වීමක් තියෙනවා. ඒ වගේම ඔයාලා දන්නවා CBT ක්‍රමය නෙමෙයි UPT ක්‍රමයට තියන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකෙදි UPT ක්‍රමයේදී වෙන්නේ අනිවාර්යෙන්ම ස්මාර්ට් ඩිවයිසස් වලින් තමයි එක්සෑම් එක තියන්නේ. එතකොට ලොකු ප්‍රමාණයකට ලොකු කාල සීමාවක් නැතුව එක්සෑම් එකට මුහුණ දෙන්න පුළුවන් ඉක්මනින්ම. මොකද ස්මාර්ට් ඩිවයිස් කියන්නේ ස්මාර්ට් ෆෝන්, ටැබ්ස්, ඒ වගේම ලැප්ටොප්ස් ඒ වගේ දේවල් භාවිතා කරලා එක්සෑම් එක තියන ක්‍රමයක්. ඉතින් ඒක සමහරට එක්සෑම් එක ඔන්ලයින් ක්‍රමයට හරි නැත්නම් ස්මාර්ට් ක්ලාස්රූම් ක්‍රමයට හරි කියන මොකක් හරි ලොකු හොඳ ටෙක්නොලොජි එක භාවිතා කරලා එක්සෑම් එක පවත්වයි. ඉතින් මේ ක්‍රමය වෙනස් වුණා කියන්නේ ලොකු ප්‍රමාදයක් ඇති වෙන්නේ නැහැ. 2024 දක්වා තිබ්බ ක්‍රමය සම්පූර්ණ වෙනස් වීමක් නැත්නම් ඉදිරියේදී වෙන්නේ. ඉතින් 2025 ළමයි බලාපොරොත්තු තියාගන්න ඔයගොල්ලන්ට හොඳ දෙයක් ඉදිරියේදී වෙයි කියලා. ඉතින් ඇග්‍රීමන්ට් නිකුත් කිරීමත් මේ දවස්වල සිද්ධ වෙනවා. ඉතින් හැම දෙයක්ම සිතන පතන ආකාරයෙන්ම හැමෝටම හොඳිය සිද්ධ වෙන්න කියලා
අපේ එකම කොඩිය YouTube channel එක වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම අන්‍යම් සේවෝ ගොඩක් ස්තුතියි මේ දක්වා වීඩියෝ එක බැලුවට.